ආයිබෝන් යාළුවනේ ගැජමැටික් YouTube channel එකේ වීඩියෝ දාන්නත් බැරුණා ගොඩ කාලෙකින් මට බබල් එකක් හම්බුණා මේ Sony බබල් එකක්. ඉතින් මම මේ බබල් එක අරන් ඇවිල්ලා බලවුවා මේකේ මොකද්ද මේ ස්පීකර් වැඩද ටියුටර් වැඩද කියලා පොඩ්ඩක් බලවුවා. මේ ගලවලා ඩැමේජ් වෙච්ච බබල් එකක් පරණ එකක්. ඉතින් මේ බබල් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඔරිජිනල් බබල් එක ඔයාලට පේනවා ඇති. ඉතින් ස්පීකර් එක හොඳයි. ඒතකොට ටියුටර් මේ සත්තු කාලා තියෙන්නේ. ඉතින් මම ගොඩක්ම මේ වීඩියෝ එක දැම්මේ මේ මට ටියුටර් තුනක් මේකට ඕන මේ හොයාගන්න අවශ්‍යයි. මම ගලවලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් මට මේ ටියුටර් තුන ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් ඉතින් මම මේ ගලවලා බැලුවා ඇතුළ. මෙන්න මේ විදිහට තමයි මේකේ මේ ඇතුළ ගලවපුවාම අපිට පේන්නේ. ඉතින් හොඳ සබ් ස්පීකර් එකක් තියෙනවා. ඉතින් මේක හදාගත්තොත් පාඩු නැහැ. මොකද වාහනයකට වගේ නැත්තම් ගෙදර පාවිච්චි කරනවා හොඳයි ඉතින්. ඉතින් මම මේ බෆල් එක කොහොමද රිපෙයාර් කරනවා ඉස්සරහට. ඉතින් රිපෙයාර් කරන්න මට අවශ්‍ය ටියුටර් තුන හොයාගන්න වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩක්ම දාන්නේ මේ ටියුටර් සමහරට අපේ යාළුවෝ ගාව තියෙනවා මේ ටියුටර්. ඉතින් මෙන්න මේ උඩ තියෙන ටියුටර් තුනම සත්තු කාලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති. මේක මේ ඩස්ට්බින් එක තිබිලා තමයි මම අරන් ආවේ. ඒක නයින් කරපු බෆල් එක Sony ස්පීකර් එකත් මම ගලවලා බැලුවා. ස්පීකර් එකත් හොඳයි. හොඳ බූපර් ස්පීකර් එකක් තියෙන්නේ. මේකත් පොඩ්ඩක් සත්තු කාලා තියෙන එක නම් අපිට හදාගන්න පුළුවන්. මේ වගේ බෝඩ් එක බොක්ස් එක එහෙම පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේකට අලුතෙන් බොක්ස් එකක් ගහලා වැඩේ කරන්න.